2019 ආපු ගාන. දැන් මේකේ දෙන එක එකක ස්කන්ධයේ M AB හා C අංශ තුනක් එම පිළිවෙලින්ම තිරස් මේසයක් මත සරල රේඛාවක තබා ඇත. ඒ කියන්නේ මේ මේසයක් තියෙනවනේ මේසය මත ABC අංශ තුන තියෙනවා කියලා කියන්නේ. හරිද? එතකොට මේ ABC අංශ තුන පැවැත්මත් එක්ක මේ එක එකක් ගිහලා හැප්පෙනවා කියලා තමයි කතන්දරේදී කියන්නේ. ගානේ. හොඳට කියවලා බලන්න. ගාන කියවලා තේරුම් ගන්න බලන්න. හරිද? මෙහෙම තියෙන්නේ මේසයක් මත තබා ඇත. ඒ අංශුවට U ප්‍රවේගයක් තමයි. ඒ අංශුව මෙයා යට U ප්‍රවේගයක් දෙනවලු. U ප්‍රවේගයක් දෙනු ලබන්නේ B අංශුව සමග සරල රේඛ ලෙස ගැටෙන පරිදිය. B අංශුව මෙයානේ. ඒ අංශුව සමග ගැටුණු පසු B අංශුව චලනය වී ඒ කියන්නේ ඒ අංශුව ගිහලා B අංශුවේ වදිනවා. B අංශුව ගිහලා C අංශුවේ වදිනවා කියලා කියන්නේ. හරිද? ඒක තමයි ක්‍රියාවලිය අතරම ගන්න වෙන. එතකොට චලිත දෙකක් සලකන්න වෙනවා. හරිද? ගැටුණු පසුව A හා B අතර ප්‍රත්‍යක්ෂ සංගුණකේ E වේ පළමු ගැටුමෙන් පසු B ප්‍රවේගයත් කියන්නේ හැම එකකම සාරිකාකට A හා B අතර ප්‍රත්‍යක්ෂ සංගුණක E වේ පළමු ගැටුමෙන් පසු B ප්‍රවේගය සොයන්න කියලා කියනවා. හරි. අපි මුලින්ම A හා B අතර ගැටුම සලකමුකෝ. A හා B අතර ගැටුම සලකද්දී අර කලින් කිව්ව විදිහටම මේව ටික ඇඳ ගන්න ඕනේ. මේකෙන් නිශ්චලව තියෙන්නේ ගැටුමෙන් පස්සේ අපි හිතමු මෙයාත් මේ V ප්‍රවේගයෙන් මෙහාට යනවා V1 ප්‍රවේගයෙන් මෙහාට යනවා මෙයා V2 ප්‍රවේගයෙන් මෙහාට යනවා කියලා. මේ වගේ ස්කන්ධ බලන්න සමානයි කියලා දීලා තියෙනවා. මේකේ ස්කන්ධය M මේකෙත් ස්කන්ධය M තමයි. හරිද? I සමානයි ඩෙල්ටා M V දාන්න. එතකොට බිඳුව සමානයි M වතාව අවසන් ප්‍රවේගය V1 ඍණ U. හරි. M වතාව V2 බිඳුව දාලා වැඩක් නැහැ. හරිද? එතකොට මෙතන V1 ඍණ U ධන V2 V1 ධන V2 සමාන U. I සමාන ඩෙල්ටා M දාපුවම හරි. ඊට පස්සේ අපි දානවා නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. ඒක දාද්දි දිශාව දාන්න. ඍණ E ළඟාවීමේ ප්‍රවේගය සමාන දුරස් වීම ප්‍රවේගය. ළඟාවීම ප්‍රවේගය ගත්තාම U දුරස් වීම ප්‍රවේගය ගත්තාම V1 ඍණ V2. හරි. ඔන්න ඔකයි කතන්දරය. එතකොට මෙතනදිත් අපිට පුළුවන් EU ඍණ EU සමානයි V1 ඍණ V2 කියලා ලියා ගන්න. දැන් අපි දාන සමීකරණ දෙක තියෙනවා. මෙයා පළවෙනි එක, මෙයා දෙවෙනි එක. එතකොට අපිට අහන්නේ මොකද? ගැටුමෙන් පසු පළමු ගැටුමෙන් පසු B ප්‍රවේගය. B ප්‍රවේගය කියන්නේ V2 නේ. හරිද? V2 හොයන්න එක තමයි කියන්නේ. එහෙනම් අපි එකෙන් දෙක අඩු කරා නම් හරිනේ. එතකොට එක කියන්නේ U ඍණ EU සමානයි V1 ධන V2 අඩු කිරීම V1 ඍණ V2. එතරම් ගත්තොත් මේ V1ට V1 කැපිලා ගිහිල්ලා 2යි V2 සමානයි. මෙතනදී ධන එනවනේ. එතකොට U එක ධන E කියලා එනවා. හරි. මෙතන ගත්තොත් V2 කියලා එන්නේ භාග්‍ය වතාවක් U වතාවක් එක ධන E කියන එක එන්නේ. හරි. ඔන්න ඔක තමයි ක්‍රියාවලිය. හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නට අදාළ උත්තරේ හොයලා ඉවරයි. ඒ කියන්නේ B සහ B ප්‍රවේගය හොයලා ඉවරයි. මෙන්න මේ කෑල්ල හරි. හරි. ඊට පස්සේ ඊළඟට B හා C අතර ප්‍රත්‍යගත සංගුණකද E වේ B සහ B සමග ගැටුමෙන් පසුව C ප්‍රවේගය ලියන්න කියලා. කියන්නේ B සහ C ගැටුම සලකමු අපි. අපිට මේ දෙන්නගේ අතර ගැටුමේදී මේ ප්‍රවේග මේ ප්‍රත්‍යගතික සංගුණ එකමයි කියන්නේ. එතකොට මේ රූපෙම තමයි ගොඩක් කරලා ඇඳෙන්නේ. මෙයා එනවා දැන් එන V2 ප්‍රවේගයෙන් දැන් මේකනේ. මෙයා නිශ්චලයි. ගැටුමෙන් පස්සේ අපි හිතමු මෙයා මේ V3 ප්‍රවේගයෙන් මෙහාටම යනවා. මෙයා V4 ප්‍රවේගයෙන් මෙහාට යනවා කියලා. එලෙසම කියලා ලියන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. පුරුදු වෙනත් එක ලියන්න පොඩ්ඩක්. එතකොට ඊළඟ ගණන් හදන්න පුළුවන්. I සමානයි ඩෙල්ටා MV එන ලිව්වහම මොකද වෙන්නේ? මෙතන ලියත හැකි බිඳුව සමානයි M වතාවක් V3 ඍණ V2 ධන M වතාවක් V4 විතරයි. මොකද හේතුව බිඳුව සලකන්න ඕනේ නැහැ. V3 ඍණ V3 ඍණ V2 ධන V4 කියලා නෙන්නේ. අතන අපි V2 කියන එක දන්නවා. V2 අපි කලින් හොයාගෙන තියෙනවා. මේ තියෙන්නේ V2 අපි කලින් හොයාගෙන තියෙනවා. මේක උත්තරයක් විදිහට දන්නවා අපි. හරි. එහෙනම් අපිට පුළුවන් V3 උක්ත කරගන්න. V3 ධන V4 සමානයි V2
2යි කියලා ලියත හැකියි. මේක තුන්වෙනි සමීකරණයකට ලියා ගන්න. ඊට අපි දාමු මේ චලිතය සලකලා නිව්ටන්ගේ පරීක්ෂණාත්මක නියමය. ඍණ e ළඟාවීමේ ප්‍රවේගය ළඟාවීමේ ප්‍රවේගය ගත්තොත් එහෙම u2 ඍණ v3 සමානයි දුරස් වීම ප්‍රවේගය ගත්තොත් එහෙම බිංදුව ඍණ v4. ඇතරම ආරම්භ ප්‍රවේගයෙන් අවසන් ප්‍රවේගය අඩු කරා කියලා හිතන්න. ඒ කියන්නේ එහෙම නෙමෙයි මේ v2 සෝරි එතන වැරද්දක් වෙලා තියෙනවා ඇතරම. ළඟාවීම ප්‍රවේගය ගත්තාම ඍණ e v2 ඍණ බිංදුව සමානයි v3 ඍණ v4. හරි? එතකොට ඔක තමයි එන්නේ. එතකොට ඍණ e v2 සමානයි v3 ඍණ v4. එතකොට අපිට පුළුවන් දැන් අපිට ඕනේ හොයන්න v4 හොයන්න තමයි උමනාව තියෙන්නේ. එහෙනම් මේකත් හතරවෙනි සමීකරණයකට නම් කරගන්න. 3යි 4යි අඩු කරන්න හරි. 3න් 4 අඩු කරන්න හරි. හරි? එතකොට v2 ඍණ ev2 කියලා එනවා. අතනදී v3 ධන v4 v3ට v3 කැපෙනවා 2යි v4 සමානයි. මෙතනදී v2 එළියට ගත හැකි 1 ධන e කියලා. v4 සමානයි 1 ධන භාග්‍යවතාවක් 1 ධන e වතාවක් v2 නේ. v2 කියන්නේ මොකක්ද? v2 කියන්නේ මොකක්ද කියලා දන්නව මේ තියෙන්නේ. භාග්‍යවතාවක් u 1 ධන e. මේක වෙනුවට ආයෙ ලියනවා මම මේක. භාග්‍යවතාවක් u 1 ධන e. එතන මේක ලියද හැකි 1ට 4 වතාවක් u 1 ධන e වල වර්ගය කියලා. මේ තියෙන්නේ v4